යාවල එක දේවල් වල මේ ෂෙයා වෙන දේවල් එක්ක ඇත්තටම ගොඩක් දෙනෙක් මේ සාම පාගමන සම්බන්ධයෙන් කරුණු හොයන්න පටන් ගත්තනේ කාවේ. එතකොට හිතුව විලාවට දැන් අපි වාගේ ටිකට් එකක් අරගෙන එකපාරට මේව ටිකට් එක සල්ලි බඳලා ඇමරිකාවට එහෙම බෑ ජනාධිපතිවරයා. හින්තලේ පැත්තෙන් සිවුරු උඩ දාගෙන උතුම් බුද්ධ චීවරයක් ගරහගෙන වේදිකාව උඩ දේශපාලන වේදිකාව උඩ නැගලා Hi guys, so another සුපුරුදු පරිදි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම work for fees සාම පාගමනේ හිතා ගන්න බැරි දෙයක් ඔන්න අනාවරණය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් එක ඇත්තටම මේක යම් කිසි පිරිසක් මේ ලංකාවේ ඉන්න යම් කිසි පිරිසක් මේක වැරදි අවබෝධයක ඉන්නවා. ඉතින් මේක පැහැදිලිවම අපි නිවැරදි කළ යුතුයි. ඒක හරි විදිහට අර්ථකථනයත් එක්ක දැනුම් දිය යුතුයි. මොකද මේකත් එක්ක දැන් කවුරුත්ම දැන් මේ පසුගිය දවස්වල සෝෂල් මීඩියා වල එක දේවල් වල මේ ෂෙයා වෙන දේවල් එක්ක ඇත්තටම ගොඩක් දෙනෙක් මේ සාම පාගමන සම්බන්ධයෙන් කරුණු හොයන්න පටන් ගත්තනේ. එතකොට මේක ඇමරිකාවේදී පටන් අරගෙන කිලෝමීටර් 3700කට ආසන්න ප්‍රමාණයක් මේ මුන්නාන්සේලා ගමන් කරනවා. එතකොට මේ ස්වාමින් වහන්සේලා මේ කිලෝමීටර් 3700කට ආසන්න ප්‍රමාණයක් මේ වඩින්නේ හේතු දෙකක් මතනේ. එකක් මුළු ලෝකෙටම සාමය උදා කර ගැනීම, අනිත් එක තමයි අපි බුදුරජාණන් වහන්සේගේ මේ උපන්දිනේ. ඒ කියන්නේ වෙසක් මේ පොහොය දිනේ ඇමරිකාවේ රජයේ නිවාඩු දවසක් කරන්න ඉල්ලීමක් සන්නසක් බාර දෙන්න. ඉතින් මෙන්න මේවා එක හිතා ගන්න බැරි කම්කටොළු ගොඩක් එක්ක මේ පාගමන දැන් අවසානයේ කරා ළඟා වෙලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මේ පාගමනත් එක්ක ලංකාවේ ප්‍රධාන ස්වාමින් වහන්සේ නමක් මේකේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරනවා කියලා. ඒ කියන්නේ මේ සාම පාගමනේ ගමන් කරන්නේ නැති වුණාට මේක ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේක දැන් මේ සාම පාගමනේ නියමවරයා විදිහට ඉන්නේ පඤ්ඤාකර ස්වාමින් වහන්සේනේ වියට්නාමේ. ඉතින් එතකොට උන්වහන්සේ මැයි මාසෙදී ලංකාවට පැමිණලා තියෙනවා 2025. ඉතින් ඒ ඇවිල්ලා තියෙන අගමැතිතුමිය ජනාධිපතිතුමාට යම්කිසි ආරාධනයක් කරන්න. ඉතින් ඒ ආරාධනය නම් මේ 2026 වෙසක් මාස මැයි මාසෙදී ටෙක්සාස් වල ඉතිහාසයේ පළවෙනි වරට වෙසක් උත්සවයක් උත්කර්ෂයක් අන්දමින් පවත්වන්න හදනවා. ඒකෙදි ලංකාවේ විහාරස්ථාන 4ක ඒ කියන්නේ විහාරස්ථාන 4ක ධාතුන් වහන්සේලා ඇමරිකාවේ ටෙක්සාස් වලට වැඩම කරවලා ඒ විදිහට ප්‍රදර්ශනය කරලා උත්කර්ෂවත් අන්දමින් මේ වෙසක් උත්සවය පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ පාර්ලිමේන්තුවට සමගාමීව තමයි මේ සියලුම දේවල් ඒක ප්‍රොජෙක්ට් එකේ තමයි සිදු වෙන්නේ. ඉතින් මේක තුලදී ජනාධිපතිතුමාට අගමැතිවරු මේ දේවල් දැනුම් දීලා තියෙනවා. එතකොට ආරාධනා කරලා තියෙනවා මේ වෙසක් උත්සවයට සහභාගී වෙන්න කියලා ටෙක්සාස් වලදී මේ මාසෙදී. හැබැයි මේක තුල දැන් ඔන්න යම් තැන්වල ෂෙයා වෙන්න පටන් අරගෙන තියෙනවා මේ සාම පාගමනට ජනාධිපතිතුමාට ආරාධනා කරා. ජනාධිපතිතුමා ගණන් අරගෙනවත් නැහැ, රිජෙක්ට් කරලා ගිහිල්ලත් නැහැ. ඔන්න ඔය වාගේ දේවල්. ඒක සම්පූර්ණම බොරුවක්. එතකොට ආරාධනා කරලා තියෙන්නේ මේ වෙසක් උත්සවයට. එතුමා ඒ දෙයට සහභාගී වෙයි. හැබැයි මෙතනදී මේ විදිහට සාම පාගමනට එහෙම ආරාධනා කරලා එහෙම දෙයක් නැහැ. අනිත් එක තමයි මතක් කළ යුතුයි අපි මේ සාම පාගමන තියෙන්නේ ඇමරිකාවේ. එතකොට හිතුව විලාවට දැන් අපි වාගේ ටිකට් එකක් අරගෙන එකපාරට මේව ටිකට් එක සල්ලි බඳලා ඇමරිකාවට එහෙම බෑ ජනාධිපතිවරයෙක්ට. ඒක තුල ප්‍රොසීඩර් එකක් තියෙනවා. නිල වශයෙන් රාජතාන්ත්‍රික වශයෙන් මේ සබඳතා ඒ වැඩ කටයුතු ටික සිදු විය යුතුයි. මොකද යන්නේ කවුරුද මේ ජනාධිපති. රටේ ජනාධිපති යන්නේ. තවත් රටකට. එතකොට ඒවා රාජතාන්ත්‍රික වශයෙන් සිදු විය යුතු යම් කිසි වැඩ කොටසක් තියෙනවා ඒක තුල. ඉතින් එතකොට ඒ දේවල් සිදු කරගෙන ඒ ආකාරයට මේ මාසෙදී ජනාධිපතිතුමා ඒකට සහභාගී වෙයි සමාජයට. ඉතින් ඒකත් එක්ක දැන් මෙතනදී මේ කට්ටිය අර මඩ බලකායේ සමහර කට්ටිය උරුප්පන්න හදනවා. මේ අනුරට බුදුදහම ඇලර්ජික්නේ. එක දේවල් පිළිඳුල් බඳින්නේ නැහැ, ගලවලා විසික් කරනවා. මේ වාගේ උතුම් ක්‍රියාවකට සහභාගී වෙන්න ගාම ඒවා ප්‍රතික්ෂේප කරනවා, ගණන් ගන්නෙත් නැහැ, යන්නෙත් නැහැ පැත්තපත්. එහෙම එකක් නැහැ. මේක සම්පූර්ණ බොරුවක්. සාම පාගමනට සහභාගී වෙන්න ආරාධනා නැහැ. ඇත්තටම අර විදියට වෙසක් උත්සවයට සහභාගී වෙන්න ආරාධනා කරලා තියෙනවලු. ඉතින් ඒකත් එක්ක ජනාධිපතිතුමා ඒකට සහභාගී වෙයි. මේ විදියට රාජතාන්ත්‍රික විදියට මේ දේවල් වැඩ කටයුතු ටික සිදු වුණාට පස්සේ මොකද මම අර ඉස්සෙල්ලා සඳහන් කරා වගේ අපිට වාගේ ඉදුමනාපෙට එහෙම යන්න බෑ. මේ ජනාධිපතිවරයෙක් ඔහුට රාජතාන්ත්‍රික විදියට මේ දේවල් වැඩ කටයුතු තානාධිපතිලා එක්ක මේ දේවල් සිදු විය යුතුයි. ඉතින් එතකොට මෙන්න මේකත් එක්ක මම එකයි අර සඳහන් කරේ මේවා නිකන් හිතා ගන්න බැරි විදිහට වෙනම පැතිවලට වෙනම මානයන් වලට ඇදලා අරගෙන මේක තුලත් දේශපාලනය කරන්න හදන නරි ඉන්නවා. ඉවල්ලු ඉන්නවා. ඇත්තම කතාව කිව්වොත්.
ඉතින් ඒකත් එක්ක මේවා තුල ගනුදෙනු කරද්දී බොහොම පරිස්සමට කරන්න ඕනේ දේවල් ඇත්තටම. ඉතින් දැන් කිව්වනේ මේ ජනාධිපතිද මෙව ඇලර්ජික්ද ඇයි මොකද මේ බුදුදහම ඇලර්ජික්ද කිය. හැබැයි ওই කට්ටියට මතකද දන්නේ නැහැ කියන කට්ටියට මේක තුල මිහින්තලේ පැත්තෙන් සිවුරු උඩ දාගෙන උතුම් බුද්ධ චීවරයත් ගරහගෙන වේදිකාවට දේශපාලන වේදිකාවට නැගගෙන කෑ ගහපු පොරවල් ටිකක් හිටියා. අපි එහෙම කිය යුතු හේතුවක් තියෙනවා. මොකද මේකත් එක්ක බලද්දී එතකොට ජනාධිපතිවරණය පවත්වන්න ඔන්න මෙන්න තියද්දී අපිට ඇහුණ කතා ටිකක් තිබ්බනේ. ඒ කතා ටික තමයි ඕක හොරා, ඕක මංගොල්ලකාරයා, ඕක ස්ත්‍රී දූෂකයා, දළදා මාලිගාවට බෝම්බ ගහපු එක. මූ බලයට આવොත් අපිට දානෙවත් හම්බෙන්නේ නැහැ කියලා අපිට ඇහුණා මේ පැතිවලින්. හැබැයි මොකක්ද අන්තිමට වුනේ? අවුරුදු 2ක් තියාගන්න බැරි වුණු පොසොන් උත්සවයේ රනිල්ගේ කාලෙදී කවුද ඇවිල්ලා තිබ්බේ? පත්මන් ජනාධිපති අර ස්ත්‍රී දූෂකයා හොරා තමයි තිබ්බේ ඇවිල්ලා. එතකොට කොහොමද? එතකොට වෛරය වපුරවන්නේ කවුද? මෙච්චර ගරහපු මෙහෙම වෙන කෙනෙක්ට ඔක වුණා නම් කොහොම තියෙයිද? හොයන්න වෙන්නේ නැහැ මිහින්තලේ පැත්තේ කවුරුත් ආයේ. හැබැයි මේ ජනාධිපතිතුමා මොකද කරේ? ඉස්සරෝම කරේ පොසොන් උත්සවයේ තිබ්බ රාජ්‍ය අනුග්‍රහය. අවුරුදු 2කට පස්සේ මේ අර හොරා. ඉතින් එතකොට ජනාධිපති අනුර කුමාර දිසානායක කියන්නේ බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන මිනිස්සෙක්. මොකද එතුමා කවදාවත් පොදි ගහගෙන මැරෙන බව දැනගෙන ජීවත් වෙන මිනිස්සෙන්නේ. හොරකම් කර පොදි ගහ තමන්ට රික්‍රැස් කර එහෙම ජීවත් වෙන්නේ නැහැ වෙන උන් වාගේ. ඒක අපි පැහැදිලිව මතක් කරන්න ඕනේ. එතකොට මේ ජනාධිපතිතුමා බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙනවා. ඉතින් මේක අර දැකලත් නිකන් නොදැක්කා ඉඳලා වාගේ එක මඩ ගහන්න ඕනම තමයි ඔය වාගේ දේවල් ප්‍රචාරය කරන්නේ. ඉතින් ඔන්න ඔය දේ තමයි ඇත්තටම සිදු වෙලා තියෙන්නේ. සාමපාගමන ඒ විදිහටම සිදු වෙනවා. එතකොට 12 වෙනිදා ඉවර වෙනවා සාමපාගමන. උන්වහන්සේලා එතකොට වොෂින්ටන් DC දක්වා එනවා කිලෝමීටර් 3700කට ආසන්න ප්‍රමාණයක්. එතකොට වොෂින්ටන් DC වල මේ සන්නස බාර දීලා ඒ දේවල් එක්ක උත්සාහය ගන්නේ වෙසක් පොහොය දේ මේ ඇමරිකාවේ රජයේ නිවාඩු දවසක් බවට පත් කරගන්න තමයි උත්සාහය. ඉතින් අපි ඇත්තටම ප්‍රාර්ථනා කරන්න ඕනේ උන්වහන්සේලාගේ මේ ප්‍රයත්නය ඇත්තටම සාර්ථක වේවා කියලා. ඒ වගේම අපිට ආඩම්බරයක් ලංකාවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ වාගේ තනතුරක ඉන්නවා කියන්නේ ඒ වාගේ රටක අපි ඇත්තටම ආඩම්බර විය යුතුයි. ඉතින් ඒකත් එක්ක ඊළඟට සමහර විට ලංකාවේ මේ පාගමන තියන්න පුළුවන්. වෙන්න පුළුවන්. රාජ්‍යානුග්‍රහයෙන්. ඉතින් අපි බලමු ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් ඉතින් ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. අදිරිල්ලා සිටිනවා channel එක subscribe කරගන්න. ජය ජය.